බන්ධන කෝණ කියලා එකක් තියෙනවා. බන්ධන කෝණ. එතකොට සාමාන්‍ය ළමයි විභාගයේ සමහරලාට MCQ ව්‍යුහගත ඒ වගේ වට එනවා මේ බන්ධන කෝණ වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න, බන්ධන කෝණ අඩු වෙන පිළිවෙලට සකස් කරන්න. හරි. ඒ වගේ මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නැත්නම් MCQ එක අහන්නත් පුළුවන්, ව්‍යුහගත එක අහන්නත් පුළුවන්. හරි. එතකොට ළමයි සාමාන්‍ය අපි ගත්තොත් එහෙම මේ දැන් බන්ධන කෝණ කියන්නේ හරියටම පාඩම් කරගත යුතු නැහැ. නමුත් ආසන්න මතකයක් තිබීම ප්‍රමාණවත්. මේවැ වෙනස්කම් නැත්නම් වැඩිවීම අඩුවීම පොඩ්ඩක් අධ්‍යයනය කරන්න දිනවා. බලන්න පිටු අංක 45 පල්ලෙහාම කොටස. හරි. හැඩ කොටස ඉවරයි බන්ධන කෝණ කොටස. මධ්‍ය පරමාණු වටා එකම ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතියක් පැවතියද මධ්‍ය පරමාණු මත පවතින ඒකස ඉලෙක්ට්‍රෝන ගල් ගන්න වැඩි වෙන විට බන්ධන කෝණ අඩු වේ. හරි. එතන ඉරක් ගහලා තියාගන්න වෙන්න මේකට. ඒ තමයි මධ්‍ය පරමාණු මත පවතින ඒකස ඉලෙක්ට්‍රෝන ගල් ගන්න වැඩි වෙන විට බන්ධන කෝණ අඩු වේ. දැන් ළමයි මේ මෙන්න මෙහෙම කතන්දරයකට එනවා මම. මධ්‍ය පරමාණු මත පවතින ඒකස ඉලෙක්ට්‍රෝන ගල් ගන්න වැඩි වෙන විට බන්ධන කෝණය අඩු වෙනවා කියලා කතන්දරයකට එනවා. ඒ තමයි මෙන්න මෙහෙම සීන් එක. හරි. ඔයාලට කියනවා ඊළඟට CHO ඇමෝනියා හා H2O සැලකීමේදී මෙම සංයෝග හතරේම මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීය වූද මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන මධ්‍ය පරමාණුවට ඒවැ ජ්‍යාමිතික හැඩයන් එකිනෙකට වෙනස් වෙනවා. තව දේවල් බන්ධන කෝණ පහත ආකාරයට විචලනය වේ. හරි. බලන්න. උදාහරණයක් මම කරනවා CH4 ආට දීලා තියෙනවා. CH4 ඇමෝනියා සහ ජලය. දැන් CH4 ගත්තොත් එහෙම ළමයි මේ වගේ හැඩයක් චතුස්තලීය හැඩයක් තියෙනවා. ඇමෝනියා ගත්තොත් ත්‍රිආණික පිරමීඩාකාර හැඩයක් තියෙන්නේ. ජලය ගත්තොත් කෝණික හැඩයක් තියෙනවා. මේ බන්ධන කෝණය කියලා කියන්නේ ආසන්න වශයෙන් මෙන්න මෙතන අගේ 109යි ආසන්න වශයෙන්. මෙතන ඇඩිය කෝණය 107.3ක්. මෙතන අගේ 104.5ක්. හරි. එතන ආසන්න වශයෙන් ඔලිය අදහසක් තියාගන්න 109 107යි 104යි. හරි. ආසන්න වශයෙන් 109 107යි 104ක් විතර. දැන් බලන්න මේ තුන් දෙනාම ළමයි අයිති වෙන්නේ ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීය කියන එක. ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීය. මතකද හැඩ ටික? දැන් ගීස තියෙන්න බැරි වෙච්ච නිසා හැඩ අමතකද දන්නේ නැහැ. හරි. හැඩ අමතකද දන්නේ. හරි. අමතක වෙන්න බෑ. හරි. දැන් මේක තුන් දෙනාම අයිති වෙන ළමයි ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය මොකද්ද? චතුස්තලීය කියන වර්ගයට. ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලීය. හැබැයි මෙයාගේ හැඩේ චතුස්තලීයම තමයි. ත්‍රිආණති පිරමීඩාකාර මේක කෝණික. දැන් ඔයා බලන්න මධ්‍ය පරමාණු මත තියෙන ඒකසෙට්ටු ගල් ගණන මෙතන නැහැ. මෙතන තින්නේ හතරම බන්ධන. මෙතන එක ඒකසෙට්ටු ගලයක් තියෙනවා. මෙතන ඒකසෙට්ටු ගල් දෙකක් තියෙනවා. මධ්‍ය පරමාණු මත තියෙන ඒකසෙට්ටු ගල් ගන්න වැඩි වෙන ළමයි වැඩි වෙන්න බන්ධන කෝණ ළමයි ලඟ වෙන්න පටන් ගන්නවා. බන්ධනේ නැවෙනවා. මොකද අපි අර පටන් ගන්නකොට කියනවා ඒකසෙට්ටු ගල් වලින් තමයි වැඩිම බලයක් යොදන්නේ. මතකද ඒකසර බන්ධන. ඒතර ඒකසෙට්ටු ගල් වලින් තමයි ළමයි වැඩිම බලයක් විකර්ෂණ බලයක් යොදන්නේ. එතකොට මේ ඒකසෙට්ටු ගල් වලින් මොකද කරන්නේ ළමයි අර බන්ධන ටික පල්ලෙහාට නවනවා. විකර්ෂණය කරනවා කියන්නේ විකර්ෂණය කරනවා. එතකොට මොකද වෙන්නේ? බන්ධන කෝණය අඩු වෙනවා. දැන් මෙතන 109යි මෙතන 107යි මෙතන 104යි. හරි. එතකොට මෙතන බන්ධන කෝණය තමයි අඩු 104යි. එතකොට අපේ ඔළුවේ තියෙන්න ඕනි ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය එකමයි. මුන් හතර දෙනාම ළමයි චතුස්තලීය. හැබැයි මධ්‍ය පරමාණු මත පිහිටි ඒකසෙට්ටු ගල් ගන්න වැඩි වෙන්න බන්ධන කෝණය අඩු වෙනවා. මොකද ඒකසෙට්ටු ගල් වලින් කරන විකර්ෂණය වැඩි නිසා විකර්ෂණය වෙන්න ළමයි මෙහෙම නැවෙනවනේ බන්ධන. ඈත් වෙන්නේ නැහනේ. හරි. මේගොල්ලෝ මෙහෙට පල්ලෙහාට මේ බලපෑම වැඩි කරනවා. තද කරනවා වගේ එකක් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ බන්ධන කෝණය කියන්නේ මෙන්න මේක. පරමාණු තුනක් අතර කෝණය. ඒක එන්න අඩු වෙන්න පටන් ගන්නවා. හරි. දාගන්න සටහන. දැන් බලන්න ළමයි ඊළඟ එක පිටු අංකය 46 උඩ. මේක ඇතනේ. හරි. දැන් අපි ඉගෙන ගත්ත තීර එකක් එකම විකර්ෂණ එකක ගන්න තියෙන්නේ. තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය චතුස්තලීය. හැබැයි ඒක ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වුණොත් බන්ධන කෝණය කුඩා වෙනවා. හරි. ඊළඟ එක. බලන්න ඊළඟ පොයින්ට් එක. මධ්‍ය පරමාණුවට සම්බන්ධ අනිකුත් පරමාණු වල විද්‍යුතණතාව වැඩි වෙන විට බන්ධන කෝණය කුඩා වේ. කල්පනා ගහන්න. හරි. මධ්‍ය පරමාණුවට සම්බන්ධ අනිකුත් පරමාණු වල විද්‍යුතණතාව වැඩි වෙන විට බන්ධන කෝණය කුඩා වේ. හරි. එතන ඉරක් ගහලා තියාගන්න ළමයි විද්‍යුතණතාව වැඩි වෙන විට බන්ධන කෝණය කුඩා වේ. හරි. විද්‍යුතණතාව වැඩි වෙන විට බන්ධන කෝණය කුඩා වේ. අපිට කියනවා විද්‍යුතණතාව වැඩි මූලද්‍රව්‍ය බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට වැඩි වශයෙන් ආකර්ෂණය කරන බැවින්. හරි.
දැන් අපිට කියනවා මෙන්න මෙහෙම තීර එකක්. ඒ තමයි උදාහරණ මම ගන්නවා ළමයි PCl3 PBr3 PI3 උදාහරණ බලන්න. හරි බලන්න අපිට කියනවා විද්‍යුත්නිතාව වැඩි වෙනකොට බන්ධන කෝණය කුඩා වෙනවා. හරි. දැන් PCl3 ගත්තොත් එහෙම ළමයි බන්ධන කෝණය කියලා ගන්න ළමයි මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. හරි. දැන් බලන්න මුන් තුන්දෙනාගේම හැඩය ළමයි ත්‍රිආනත පිරමීඩාකාර. මේ තුන්දෙනාගේම හැඩය ළමයි ත්‍රිආනත පිරමීඩාකාර. මේ මෙයාගෙත් තියෙන්නේ විකර්ෂණ එකක 4යි සිග්මා 3යි 1 සර 1යි 4යි 3යි 1. මෙයත් 4යි 3යි 1. මෙයත් 4යි 3යි 1. එහෙනම් දැන් අපේ නිකන් මොලේට හිතනවා නේද? දැන් ඔක්කොගෙම විකර්ෂණ එකක ගානයි සිග්මා බන්ධනයි 1 සරයි ඔක්කොම සමානයි. කියන්නේ හැඩයත් සමානයි. ඔක්කොම එන්න ඕනේ ත්‍රිආනත පිරමීඩාකාර කියලා හිතනවනේ. තුනම ත්‍රිආනත පිරමීඩාකාරනේ. ත්‍රිආනත පිරමීඩාකාර ළමයි ඉතින් බන්ධන කෝණ සමාන වෙන්න එපයි. හැබැයි බන්ධන කෝණ සමාන වෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ කියන්නේ ළමයි අර එකම ජ්‍යාමිතික හැඩයේ තිබ්බ පළියට බන්ධන කෝණ සමාන වෙන්නේ නැහැ. ඒවා පොඩ්ඩක් එහෙට මෙහෙට අපගමනය වෙන්න පුළුවන්. අපි කලින් එකේදී කතා කරේ ඇමෝනියා. ඇමෝනියා වල තිබ්බේ ආසන්න වශයෙන් 107ක් විතරනේ. එතකොට මෙයාගෙත් 107යි, මෙයාගෙත් 107යි, මෙයාගෙත් 107යි නෙවෙයි. චුට්ටක් එහෙට මෙහෙට නසද. මෙහෙම වෙන්නේ නැහැ. මේක 107යි, මේක 120යි, මේක 150යි. එහෙම වෙන්නේ නැහැ. 107 අවට පොඩි පොඩි ප්‍රමාණ වලින් වෙනස් වෙන්න පුළුවන්. සමහර 108යි, 110යි, 106යි. එහෙම කුඩා ප්‍රමාණ වලින් දෙපැත්තට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය එකම අණුවේ හැඩය එහෙම තිබ්බ පළියට මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි තුනම සරල සම වෙන්නේ නැහැ. ඒකට හේතුව ළමයි මෙන්න මේ සම්බන්ධිත පරමාණු වෙනස් වීම. හරි. දැන් තමයි තීරෙට එන්නේ. දැන් මම කියනවා මධ්‍ය පරමාණුව සමාන වෙලා. මධ්‍ය පරමාණුව සමාන වෙලා ඊට පස්සේ අණුවේ හැඩෙත් සමාන වෙලා සම්බන්ධිතය විතරක් වෙනස් වෙලා තිබුණොත් එහෙමයි අපිට තීරි තියෙන්නේ. දැන් මේ විභාගයට දෙන ප්‍රශ්න තමයි මම කියන්නේ. PCl3 PBr3 PI3 බන්ධන කෝණය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න. බන්ධන කෝණය අඩු වෙන පිළිවෙලට සකස් කරන්න. ඒතර අපි ගන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. දැන් කලින් එක බලන්න. කලින් එකේ තිබ්බ ළමයි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය එකම. තුන්දෙනාම චතුස්තලිය. ඒකස ඉලෙක්ට්‍රෝන ගල් ගන්න වැඩි නම් බන්ධන කෝණය කුඩයි. මධ්‍ය පරමාණු දෙන ඒකස ඉලෙක්ට්‍රෝන ගල් ගන්න වැඩි නම් බන්ධන කෝණය කුඩයි. දැන් තීරිය තමයි අණුවේ හැඩය එකමයි. කියන්නේ බන්ධන ජ්‍යාමිතිය එකමයි. ත්‍රිආනත පිරමීඩාකාර. හරි? තුන්දෙනාගම ළමයි බන්ධන ජ්‍යාමිතිය සමානයි. බන්ධන ජ්‍යාමිතිය සමාන වෙලා මධ්‍ය පරමාණුවත් සමානලා අවශ්‍යතා දෙකයි ඈ. බන්ධන ජ්‍යාමිතියත් සමානයි මධ්‍ය පරමාණුවත් සමානයි. සම්බන්ධිතය වෙනස්. සම්බන්ධිතය වෙනස්. සම්බන්ධිත පරමාණු වෙනස් නම් සම්බන්ධිතයන්ගේ ළමයි විද්‍යුත්නිතාව වැඩි නම් සම්බන්ධිතයගේ විද්‍යුත්නිතාව වැඩි නම් බන්ධන කෝණය කුඩයි. විද්‍යුත්නිතාව වැඩි නම් බන්ධන කෝණය කුඩයි. ඒතර කෙනෙක් අහනවා ඒස එහෙම වෙයි. හරි. දැන් අපි විද්‍යුත්නිතාව ගත්තොත් ක්ලෝරින් වල වැඩිම ළමයි. හරි. මම ගත්තොත් එහේ මෙයාගේ තමයි විද්‍යුත්නිතාව වැඩි. හරි. විද්‍යුත්නිතාව විචලනය අපි ලියුවොත් එහෙම පොඩියට ක්ලෝරින් වල වැඩිම. හරි. ක්ලෝරින් වල වැඩිම. ඔමනේදී දැන් බලන්න වෙන සීන් එක. සීන් එක තමයි විද්‍යුත්නිතාව වැඩි නිසා ළමයි මේ ක්ලෝරින් පරමාණුව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ළමයි වැඩිපුර එයා දෙසට ඇදලා තියන් ඉන්නේ. ඒක පෙන්වන්න කොහොමද මෙන්න මෙහෙම එකක්. හිතන්න මෙහෙම තියෙන කියලා ක්ලෝරින් බන්ධනේ PCl බන්ධනේ වැඩිපුර තියෙන ළමයි ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් දෙසට නැඹුරු වෙලා. මේකේ විද්‍යුත්නිතාව බ්‍රෝමින් වල අඩුයිනේ. ටිකක් මධ්‍ය පරමාණුට කිට්ටු වෙලා. අයඩීන් වල තව ටිකක් මධ්‍ය පරමාණුට කිට්ටු වෙලා. ඒ කියන්නේ මේ හරියදී බලන්න ක්ලෝරින් ළමයි මධ්‍ය පරමාණුෙන් ගොඩක් ඈතට වෙන්න තමයි ඉලෙක්ට්‍රෝන පිහිටුම තියෙන බන්ධනේ. එතකොට මධ්‍ය පරමාණු ගාව ළමයි ඉලෙක්ට්‍රෝන තදබදය අඩුයිනේ. මෙතන මධ්‍ය පරමාණු ළඟ දැන් බන්ධන තුනේ ළමයි ඉලෙක්ට්‍රෝන තදබදය අඩුයි. මේ වගලන්ගේ ළමයි ඉලෙක්ට්‍රෝන තදබදය වැඩි. මොකද අයඩීන් කියන්නේ විද්‍යුත්නිතාව අඩුයිනේ. එතකොට මෙයා ළමයි වැඩිපුර තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදින්න try කරන්නේ නැහැ. ඒ නිසා මධ්‍ය පරමාණු ගාව ගොඩ ගැහිලා ඉන්නේ පොකුර. බන්ධන තුනේ ඉලෙක්ට්‍රෝන ටික පොකුරට ඉන්නේ. ඒ නිසා මොකද එතන ඉලෙක්ට්‍රෝන ගණන්ත් වැඩි බන්ධන වල උන් ඒ නිසා ඈත් වෙන්න try කරනවා. සීන් එක තේරෙනවා නම් හරි. ඔක්කොම ලියන්න එපා හරි.
විද්‍යුතනිතාව වැඩි නිසා ළමයි මෙයා ගොඩක් තමන්ගේ පැත්තට කියන්නේ එළියට අරන් තියන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන. මේ සම්බන්ධිතකා ගාව තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ නිසා මේ මැද පරමාණු ගාව ළමයි ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. පොකුර අඩුයි. පොකුර අඩු නිසා ළමයි මෙතන තදබදේ අඩුයි. මෙතන තදබදේ වැඩි. තදබදේ වැඩි නිසා උන් ඈත් වෙන්න try කරනවා. ඒ විකර්ෂණයෙන් ළමයි. මෙයාගේ බලපෑමක් නෑ. මේ උඩ ඉන්න එකාගේ බලපෑමක් නෑ. මොකද එයා තුන් දෙනාගෙම ඉන්නවනේ. කලින් එකේ වගේ නෙවෙයි. තුන් දෙනාගේම ළමයි එක ඉලෙක්ට්‍රෝන ගොල්ලයි තියෙන්නේ. කලින් එකේ එහෙම නෑනේ. වෙනස් වුණා ඉලෙක්ට්‍රෝන වල ප්‍රමාණය. මෙතනදී බලන්නේ අපි විද්‍යුතනිතාව වැඩි එක්කෙනා ළමයි අර ඉලෙක්ට්‍රෝන ඈතට අරන් ගිහලා තියෙන නිසා එතන තදබදේ අඩුයි. ඒ නිසා බන්ධන වලට ලං වෙලා ඉන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි කියලා. මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. මේ මුල්ලේ ඝනත්වය වැඩි. ඒ නිසා මේ බන්ධන මොකද වෙන්නේ? ඈත් වෙන්න try කරනවා. එහෙනම් ළමයි අපේ ඔලිය තීර එකක් තියාගන්න පුළුවන්. හරි. හරි. මෙන්න මෙහෙමයි තීර එක තියාගන්න. එකම අණුවේ හැඩය මධ්‍ය පරමාණුවත් සමානයි. සම්බන්ධිත පරමාණු වෙනස් වෙලා තියෙනකොට සම්බන්ධිත පරමාණු වෙනස් වෙලා තියෙනකොට විද්‍යුතනිතාව වැඩි නම් බන්ධන කෝණය අඩුයි. එහෙනම් මට කියන්න පුළුවන් ළමයි ඔන්න මෙන්න මේ විදිහට මෙතන මේ ක්ලෝරින් ෆොස්ෆරස් බන්ධන කෝණය අඩුයි. ඊට වඩා බ්‍රෝමීන් ෆොස්ෆරස් බ්‍රෝමීන් බන්ධනය වැඩි. අයඩින් ෆොස්ෆරස් අයඩින් බන්ධනය වැඩිම වෙයි. හරි. නිකන් බන්ධන අර ඔය ඕලල් කාලේ ගණන් කරලා මේ ක්ලෝරින් ෆොස්ෆරස් ක්ලෝරින් බන්ධන. ඒක තමයි අඩුම. කෙනෙක්ට ඕක හිතලා තර්ක කරලා ගන්න පුළුවන්. නැත්නම් තියරි කුළුයි තියාගන්න සම්බන්ධිත පරමාණු වල විද්‍යුතනිතාව වැඩි නෝක බන්ධන කොහේ ඉතරනේ මොකක්ද හිතන්නේ. හරි. يعني පොයින්ට් එක දීලා ඊට පස්සේ අපි හිතන විදිහට ඉගෙන ගත්තා. يعني කෙනෙක්ට ඒ හිතන විදිහින් යන්න පුළුවන්. හරි. දාගන්න මේ තුන්වෙනි එක. සංයෝග සෑදීමට දායක වෙන පරමාණු අතර බන්ධන දිග වැඩි වෙන විට මධ්‍ය පරමාණු ආසන්නයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. මධ්‍ය පරමාණු අරේ විශාල වෙනට විකර්ෂණ එකක අතර විකර්ෂණය අඩු වෙන බැවින්. හරි. එතන බලන්න කියන කතන්දරේ සංයෝග සෑදීමට දායක වෙන පරමාණු අතර බන්ධන දිග වැඩි වෙන විට මධ්‍ය පරමාණු ආසන්නයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. මධ්‍ය පරමාණු අරේ විශාල වෙනට විකර්ෂණ එකක අතර විකර්ෂණය අඩු වෙන බැවින්. හරි. එතන ලියන්න මෙන්න මෙහෙම එතන වාක්‍යෙම. හරි. ඒකනම ලියා ගන්න. මධ්‍ය පරමාණුවේ අරය විශාල වන විට බන්ධන කෝණය කුඩා වේ. يعني මධ්‍ය පරමාණුවේ අරේ විශාල වෙනවා කියන්නේ ළමයි බන්ධන දිග වැඩි වෙනවා කියන්නේ. ඒතර බන්ධන දිග වැඩි වෙනකොට ළමයි ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා විකර්ෂණය අඩු වෙනවා. සංයෝග සෑදීම සඳහා දායක වන පරමාණු අතර බන්ධන දිග වැඩි වෙන මධ්‍ය පරමාණු වශයෙන් ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. මධ්‍ය පරමාණු අරේ විශාල වෙනට විකර්ෂණයක අතර විකර්ෂණය අඩු වෙන බැවින්. ඒක සරල කරපු වාක්‍යය තමයි මම මේ කිව්වේ. මධ්‍ය පරමාණුව විශාල වෙනට බන්ධන කෝණය කුඩා වෙනවා. හරි. දැන් මම යනවා මෙහෙම උදාහරණයක්. H2O H2S හරි. බන්ධන කෝණය ගන්න මෙන්න මේක. හරි. දැන් ළමයි H2O සහ H2S දෙකම ගත්තාම ළමයි කෝණිකම තමයි හැදෙන්නේ. විකර්ෂණයක ගාන, කියන්නේ සිග්මා බන්ධන ගාන, ඒකසර, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය, අණුවේ හැඩය සියල්ල සමානයි. මෙතන වෙනස් වෙලා තියෙන එක බලන්න. මේ සම්බන්ධිතය උනුත් සමානයි. මැද එක තමයි වෙනස්. කලින් කතා කරපු එකේ මැද එක සමානයි. හැඩෙත් සමානයි. සම්බන්ධිතය උන් තමයි වෙනස්. අන්න එහෙමයි ළමයි අපිට වෙන්කිරීම කරන්න පුළුවන්. එහෙමතු විභාගයට මොන හරි අනුක්‍රමයක් දීලා බන්ධන කෝණ වැඩි වෙන පිළිවෙලට අඩු වෙන පිළිවෙලට හදන්න බෑ අපිට. තියරි එකක් තියෙනවා. කලින් කතා කරපු උදාහරණයේදී හැඩය සමානයි. මධ්‍ය පරමාණුව සමානයි. සම්බන්ධිත ඒවා වෙනස්. හැඩය සමානයි. මධ්‍ය පරමාණුව සමානයි. සම්බන්ධිතය වෙනස්. එතන මම කිව්වා සම්බන්ධිතයගේ විද්‍යුතනිතාව වැඩි නම් බන්ධන කෝණය අඩු වෙනවා. දැන් එකේ හැඩය සමානයි. සම්බන්ධිතය උන් සමානයි. මැද එක නෙමෙයි සම්බන්ධිතය උන් සමානයි. මැද එක වෙනස්. එහෙනම් අපිට දැන් තීරයක් කරනවා ළමයි. මධ්‍ය පරමාණුවේ අරේ විශාල වෙනකොට බන්ධන කෝණය කුඩා වෙනවා. දැන් අපි දන්නවා ඔක්සිජන් සහ සල්ෆර් ඉන්නේ. පරමාණු කරේ ගත්තොත් කාගේද වැඩි? සල්ෆර් වල වැඩි නේ. කාණ්ඩයේ පල්ල යනකොට අරේ විශාල වෙනවා. කාණ්ඩයේ පල්ල යනකොට අරේ විශාල වෙනවා. එතකොට ඔක්සිජන් උයි සල්ෆර් වල අරේ වැඩි. එහෙනම් අරේ වැඩි වෙනකොට බන්ධන කෝණය කුඩා වෙනවා. හරි ලේසි තීරය. එහෙනම් මේකට අවශ්‍යතාවය මොකද්ද? හැඩය සමාන වෙන්න ඕනේ මුලින්ම. එතකොට කෙනෙක් අහනවා දෙකම සහ කෝණිකනේ. දෙකම හැඩය සමානයිනේ. ඉතින් හැඩය සමාන නම් බන්ධන කෝණ සමාන වෙන්න ඕනේ. ඒක තමයි මේ උගන්වන්නේ. එහෙම හැඩය සමාන වෙච්ච ඵලෙ ළමයි බන්ධන කෝණ සමාන වෙන්න ඕනි නැහැ. වටිනාකම සුළු වශයෙන් එහෙට මෙහෙට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පිහිටුම් වගේ තියෙන්න පුළුවන්. නමුත් එහෙට මෙහෙට කුඩා ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේවා ළමයි අර මේ හරියට පර්ෆෙක්ට්ම නිකන් එහෙම වෙන්නේ නැහැ.
දෙන්නම කෝණික තමයි. දෙන්නගේ විකර්ෂණයක ගාන සමානයි. දෙන්නගේම බන්ධන ගානත් සමානයි. එකසර ගානත් සමානයි. එකම ඉලෙක්ට්‍රෝන ගොල ජ්‍යාමිතිය එකම අණුක හැටි. හැබැයි සම්බන්ධිතය වුණත් සමානයි. මැද එක වෙනස්. එහෙම වෙච්ච ගමන් ළමයි මේගොල්ලන්ගේ බන්ධන කෝණ සමාන වෙන්නේ නැහැ. වෙනස්කම් සිද්ධ වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. එතකොට එහෙමයි කියලා නම් අපිට ඔක්කොම වෙනස්කම් ඉගෙන ගන්න නැහැ. ඒ වගේ කීපයක් ඉගෙන ගන්න තියෙනවා. රටා කීපයක් ඉගෙන ගන්න තියෙනවා. එතන මේ ඉගෙන යන්නේ තුන්වෙනි එක. මුලින්ම කතා කරා ඉලෙක්ට්‍රෝන ගොල ජ්‍යාමිතිය සමාන වෙලා ඒක ඉලෙක්ට්‍රෝන ගාන වැඩිනොත් බන්ධන කෝණය කුඩා වෙනවා. ඊළඟ කතා කරා හැඩේ සමාන වෙලා මධ්‍ය පරමාණු සමානලා සම්බන්ධිතයගේ විද්‍යුත්නිතා වැඩි නම් බන්ධන කෝණය කුඩා වෙනවා. දැන් අපි කතා කරනවා හැඩේ සමාන වෙලා සම්බන්ධිතයන් සමාන වෙලා මධ්‍ය පරමාණු වෙනස් වෙනකොට. මධ්‍ය පරමාණු ඇරේ විශාලයි නම් බන්ධන කෝණය කුඩා වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් පරමාණු කරේ ගත්තොත් එහෙම ඔක්සිජන් වලට වඩා සල්ෆර් වල වැඩි. එහෙනම් බන්ධන කෝණය ගත්තොත් එහෙම ළමයි OHO බන්ධන කෝණය වැඩි HSH වල. හරි. එතකොට ඒකට හේතුව මොකක්ද කියලා මේගොල්ලෝ. ඒකට හේතුව තමයි ළමයි පරමාණු ආරය විශාල වෙනවා කියන එකේ තේරුම. දැන් මෙතන මේ නිකම් මේ බන්ධන සරහනේ මේ ඇඳලා තියෙන. ඇත්තට නිකන් හිතුවොත් එහෙම ළමයි පරමාණු ආරය විශාල වෙනකොට බන්ධන දිගත් වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වෙනකොට ළමයි ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙන්න පටන් ගන්නවා. අර කලින් වගේ සීන් නෑ. දැන් කලින් එකේදී විද්‍යුත්නිතා වැඩි එක ළමයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඈතට ඇදන් ගියානේ. ඒතර අර මධ්‍ය පරමාණු ගන්න ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයිනේ. මේකෙත් මේ බන්ධන දිග වැඩි වෙන්න වැඩි වෙන. නිකන් අපි මේවා හිතුවොත් එහෙම මේක ටිකක් එන දිග බන්ධනයක්. H2S වල තියෙන. මෙතන තියෙන්නේ කොට බන්ධනයක්. හරි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ළමයි තුනී වෙලා තියෙන්නේ. නිකන් හිතන්නකෝ අර ක්ලේ එකක් අරගෙන සමාන ක්ලේ ගුලි දෙකක් අරගෙන එකක් අර ණයාව දිගට හදාගෙන යනවා එහෙම රෝල් කර කර. කොට ණයෙක් හදනවා. එතකොට බතල ණයෙක් ඉන්නවා. එතන ක්ලේ ඝනත්වය වැඩි. මේක හිමීට හොම රෝල් කරගෙන යනකොට හීනියන එනකොට මොකද වෙන්නේ? ක්ලේ වල ඝනත්වය අඩු වෙනවා. එතකොට මෙතන මේ මධ්‍ය පරමාණු ළඟ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. ඒ නිසා විකර්ෂණය තදබද නැහැ. තදබදයක් නැහැ. විකර්ෂණයක් ලොකුවට නැහැ. හැබැයි මෙතන ළමයි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි මධ්‍ය පරමාණු ආසන. ඒ නිසා බන්ධනය ඈත් වෙන්න try කරනවා. ඕක තමයි ලොකු පැහැදිලි කිරීම. ලොකු චිත්‍රයේ ඔළුවේ තියාගත්තත් අවුලක් නැහැ. ඒ කියන්නේ බන්ධන දිග වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. අර ඉලෙක්ට්‍රෝන ගන්න තුනී වෙලා යනවා. නිකන් හිතන්න චුයින් ගම් එකක් කාලා ඇද්දා වගේ තමයි. හරි. ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. එතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනකොට මොකද වෙන්නේ? විකර්ෂණ බලය එතන අඩුයි. ඒ නිසා උන්ට ලං වෙලා ඉන්න පුළුවන් වුණා. මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ නිසා ඒගොල්ලෝ ඈත් වෙන්න try කරනවා. ඒ නිසා බන්ධන කෝණය ලොකු වෙනවා. හරි. එහෙනම් ළමයි අපේ ඔළුවේ තියෙනෝනේ මෙච්චරයි. හරි. අපේ ඔළුවේ මෙන්න මේ චිත්‍රය දාගත්තා නම් ඇති ඒ තමයි. හරි. එකම අණුක හැඩය, එකම හැඩය සම්බන්ධිතය වුණත් සමානයි. මධ්‍ය පරමාණු තමයි වෙනස් කරලා තියෙන්නේ. දැන් ඕකේ මොකක්ද ඇහුවොත් එහෙම සර් දැන් එකම හැඩය ඕකේ සම්බන්ධිතය වුණත් වෙනස් වෙලා මධ්‍ය පරමාණු වෙනස් වෙනවා. එහෙම අහන්න බෑ. ඒ සම්බන්ධයක් වෙනස් වෙලා නැහැ මධ්‍ය පරමාණු වෙනස් වෙනවා තියෙන්නේ නැහැ නේ අපිට දෙකම කලවම් කරලා හිතන්න බෑ. අපිට හැම වෙලාවෙම දෙනකොට ළමයි ප්‍රශ්න වලදී එක්ක මධ්‍ය පරමාණු සමාන කරලා සම්බන්ධිතය වෙනස්. එහෙම නැත්නම් සම්බන්ධිතය සමාන කරලා මධ්‍ය පරමාණු වෙනස්. හරි. ඒ කියන්නේ අපිට අර කෙලවෙන තීරෙක හිතන්න තීරි නෑ අපි. ඒ කියන්නේ ඒවට ලෝකේ තීරි තියෙනවා මම කියන්නේ. ඒලල් පද්ධතියත් අපි එහෙම තීරි කතා කරන්නේ. අපි අර කතා කරන්නේ මේන් පොයින්ට්ස් ටික විතරයි. අපේ ඔළුවේ තියෙනනේ අවසාන චිත්‍රය තමයි හැඩේ සමාන වෙලා සම්බන්ධිතය සමාන වුණොත් මධ්‍ය පරමාණු විශාල වෙනකොට බන්ධන කෝණය කුඩා වෙනවා. මධ්‍ය පරමාණු විශාල වෙනකොට බන්ධන කෝණය කුඩා වෙනවා. හරි. දැන් සල්ෆර් වල තමයි මධ්‍ය පරමාණු විශාල. ඒ නිසා උගේ බන්ධන කෝණය කුඩා වෙනවා. හරි. සටහන දාගන්න. බලන්න ඊළඟ පොයින්ට් එක. සමහර සංයෝගවල ආරෝපණය මත එම සංයෝගවල බන්ධන කෝණය රඳා පවතී. හරි. දැන් මම යනවා මෙන්න මෙහිම තීරයකට මේක තමයි ටිකක් අර මේ විභාගවල සුලභව අහන ප්‍රශ්නයක්. ටිකක් වැඩිපුර අපිට දකින්න හම්බ වෙනවා නිරීක්ෂණය කරන්න හම්බ වෙන ප්‍රශ්නයක්. හරි. මේක ඇතිනේ. හරි. අන්තිම උදාහරණය. ඒ තමයි මම ගන්නවා NO2 NO2 plus. හරි. NO2 NO2 plus. දැන් කල්පනා කරගන්න. හරි. දැන් අපි ගත්තොත් එහෙම ළමයි. හරි. ගහගෙන. දැන් ළමයි මෙන්න මෙතන ගත්තොත් එහෙම ආසන්න වශයෙන් බන්ධන කෝණය තියෙන 120ක් විතර. මෙයාගේ බන්ධන කෝණය මම නිකන් θ කියලා දාන්නම්. මේක අංශක 180ක් රේඛීය. සාමාන්‍යයෙන් දැන් බලන්න ළමයි මෙතන එකම මධ්‍ය පරමාණුව එකම සම්බන්ධිත පරමාණු හැබැයි හැඩ වෙනස්. මේක කෝණික මේක රේඛීය. මේක 3 2 එක කෝණිකේනේ. විකර්ෂණ එකක 3යි සිග්මා බන්ධන 2යි 1 1යි. මෙතන 2 2 කියන රේඛීය. විකර්ෂණ එකක 2යි දෙකම සිග්මා.
මට ඕනේ මෙන්න මේක කියලා දෙන්න. NO2 ගැන. මේ NO2 කියන එක ඉන්නේ ළමයි අතරමැදි ප්‍රදේශයේ. ඇයි ඒකට හේතුව ළමයි මෙයා මේ කෝණික ස්වරූපෙට එන්නෙත් නැහැ. මෙතන මේ රේඛීය ස්වරූපෙට එන්නෙත් නැහැ. එයා ගාව තියෙන එක ඉලෙක්ට්‍රෝන යයි. ඉලෙක්ට්‍රෝන යුගලයක් නැහැ. ඉලෙක්ට්‍රෝන යයි. එක ඉලෙක්ට්‍රෝනයක් තමයි ඔගේ ඔළුව උඩ තියෙන්නේ. අපි ලුයිස් වන්දනෝට කිව්වම වාත පැකට් එකක් තමයි මේ ඉන්නේ. NO2 කියන ළමයි ඒ කියන්නේ අෂ්ටකය සම්පූර්ණ කරගෙනත් නැහැ. ඉලෙක්ට්‍රෝන ගල් විදිහට තියාගෙනත් නැහැ. නයිට්‍රජන් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 7යිනේ. ඒ වගේ ඉලෙක්ට්‍රෝන යුගල් කරගෙනත් නැහැ. හෙන්නම වාත පැකට් එකක් වෙච්ච එකක් තමයි NO2 කියන්නේ. එතකොට මේ බන්ධන කෝණ වලදීත් අපේ ඔළුවේ තියෙන ඕන ළමයි යාගේ බන්ධන කෝණය පීඩලා තියෙන්නේ NO2 සහ NO2 අතර. NO2+ සමාන NO2- සහ NO2+ අතර. NO2 ගේ බන්ධන කෝණය කොහොමද තියෙන ළමයි? මෙන්න මේ 120යි. හරි? 180යි අතර. එතකොට 120 තරම් ළමයි කුඩා වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මෙයා ගාව තියෙන එක ඉලෙක්ට්‍රෝනයන් යුගලෙකුත් නැහැ. ඒ නිසා බලපෑම අඩුයි. හැබැයි රේඛීය වෙන්න බෑ. මොකද එක ඉලෙක්ට්‍රෝනයක් යාගොල්ල උඩ තියෙන නිසා. එහෙනම් ඕක විභාගයට අහන සුලභ ප්‍රශ්නයක් මුන් තුන්දෙනාගේ බන්ධන කෝණ තුන පීටියු. එතන NO2- වලට වඩා NO2 වල වැඩි, NO2+ වලට වඩා NO2 වල අඩු. හරි. එතන බන්ධන කෝණ අගේ පාඩම් කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මෙහෙම තමයි දාන්නේ. එතන අපෙන් අගයන් අහන්නේ නැහැ. දැන් ඔයගලන්ට ඕනේ ඩිරෙක්ට් අගයන් පාඩම් කරන්න අගයන් අහන්නේ නැහැ. අපිට තියෙන වැඩි වෙන පිළිවෙලට ලියන්න. තා අඩු වෙන පිළිවෙලට ලියන්න. ඔක තමයි ලියන්නේ. එච්චරයි කරන්න. එතකොට අපේ ඔළුවේ තියෙනවනේ මෙන්න මේ තීරය විතරයි. හරි. ඔන්න ඔය තීරය. එතකොට NO2- වල තමයි බන්ධන කෝණය අඩුම, NO2+ වල තමයි බන්ධන කෝණය වැඩි. හරි. ටක් නෙවෙයි. හරි. විකර්ෂණයක සමාන එහෙම තියෙන්නේ නැහැ. දෙන්න ඉන්නේ හැඩ දෙක. අර රේඛිය මෙයා කෝණි. මෙයා ඉන්නේ අතරමැද. හරි. හොඳයි. සටහන දාගන්න කල්පනායි. ඒක පවතින්නේ නැත්නම් නෑ මේක ස්ථායි. ස්ථායි කියන එක තියෙනවා දැන් කෙනෙක් තර්ක කරනවා. ස්ථායි නෑ ඉතින් ඒක අෂ්ටක සම්පූර්ණ නෑනේ. මෙයාට වඩා ළම N2O4 ස්ථායි. කියන්නේ මෙයා යුගලණය වෙච්ච එක. අපි N2O4 ගන්නනේ. එතන අපි කොහොනේ N2O4 හැදලා තියෙන NO2 දෙකකින්නේ. ඌ මේකට සාපේක්ෂව ස්ථායි. මේක හැම වෙලාවෙම මෙයා try කරනවා. ඒතර අණු යුගල් වෙලා ඉන්නේ. මේකත් ලෝකේ පවතින. NO2 දුඹුරු පාට වායුව පිට වෙනවා. හරි. සම්බන්ධ. බන්ධන කෝණ විචලනය. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් එහෙම බන්ධන කෝණ විචලනයේට තියෙන අපිට ඔන්න ඔය තීරි හතර විතරයි. හරි. මේක නම් ළමයි අර වෙනස් වෙවුව නැහැ. මේක ඩිරෙක්ට් පොයින්ට් එකක්. ඒ කියන්නේ අර PCl3, PBr3, PI3 වගේ තව දෙන්න පුළුවන්. ඒ වගේව තව දෙන්න පුළුවන්. මොකද එතන තීරි එකක් තියෙනවනේ. මධ්‍ය පරමාණුව සමාන වෙලා හැඩය සමාන වුනහම ඇති. සම්බන්ධිතය වෙනස් වෙනවා නම් කොහොමද අධ්‍යයනය කරන්න කියන එකයි කියන්නේ. ඊළඟ පොයින්ට් එකේදී හැඩය සමානලා සම්බන්ධිතය සමාන වුණොත් මධ්‍ය පරමාණු ප්‍රමාණය අනුව බන්ධන කෝණය කියන්න පුළුවන්. වැඩි වෙනවද අඩු වෙනවද? මධ්‍ය පරමාණු හරි විශාල වලට බන්ධන කෝණය කුඩා. ඒකෙත් විවිධ උදාහරණ දෙන්න පුළුවන්. මේක විවිධ උදාහරණ ප්‍රශ්න නෙමෙයි මේක ඩිරෙක්ට් පොයින්ට් එක. NO2- NO2 NO2+. හරි.